ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. ඔයාලා නීත්‍යානුකූල විදියට හරි දේ කරන්න. මේ අපිත් බොහොම සුළු පිරිසක් අපි 4-5 දෙනෙක් අපි එකට ඉන්න මේ යාළුවෝ පිරිසක් ඇවිල්ලා තමයි මේ අද මේ පොඩි ඩොනේෂන් එකක් දුන්නේ. මෙහෙම අපි මම දාන්නෙම නෑ. මේක දාන්න මූලිකම හේතුව උනේ මේ UAE වල ඉන්න අය මේක නීත්‍යානුකූල විදියට තමන්ගේ රටේ අසරණ වෙලා ඉන්න අයට බඩු ටිකක් යවන්නේ කොහොමද? මුදල් ටිකක් දෙන්නේ කොහොමද? රට ගැන මේ වෙලාවේ තියෙන නීති රාමුවට ඇතුළත්ව ඒ වැඩ ටික කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරන්න කට්ටියට පොඩි මොටිවේෂන් එකක් එන්න තමයි මේ වීඩියෝ එක කරේ. Thank you very much. අද ඇවිල්ලා ඉන්නේ ඩුබායි කන්සුලේට් ඔෆිස් එකට. මොකද මෙතන ලොකු ප්‍රොජෙක්ට් එකක් සිද්ධ වෙනවා. අපේ කමියුනිටි එක ශ්‍රී ලංකන් කමියුනිටි එක ලොකු ගේමක් ඉල්ලලා ශ්‍රී ලංකන් එම්බසි එක කැමති කරවගත්තා ලංකාවේ අයට ඩොනේෂන්ස් දෙන්න මෙතන ඔෆිස් එකක් ඒ කියන්නේ කලෙක්ෂන් සෙන්ටර් එකක් පවත්වාගෙන යන්න. 7 වෙනිදා වෙනකන් පැය 24 පුරාවට ඔයාලට ඕන කෙනෙක්ට ඇවිල්ලා ශ්‍රී ලංකන් එම්බසි එක අබුඩාබි තියෙන ඔෆිස් එකටත් ඒ වගේම කන්සුලේට් ඔෆිස් එක ඩුබායි තියෙන ඔෆිස් එකටත් ඔයාලට ඩොනේෂන්ස් දෙන්න පුළුවන්. ඔයාලා ඩුබායි වල හරි අබුඩාබි වල කන්සුලේට් එකටම ඇවිල්ලා අයි ඩොනේෂන්ස් දෙන්න ඕන කියන එක විශේෂයෙන්ම මතක තියාගන්න. මොකද UAE වල මෙහි ලෝ එකට අනුව මෙහි නීතියට අනුව ප්‍රයිවට් ඩොනේෂන් එකතු කරන එක වැරදි. ඒක නීති විරෝධී. අපි දැක්කා සමහර අය මේකේ YouTube එකේ සෝෂල් මීඩියාස් වල ෆේමස් අය ඒගොල්ලෝගේ පුද්ගලික කාරණාවක් විදියට යම් ඩොනේෂන්ස් එකතු කරනවා. අපි කියන්නේ කරපු දෙයට බොහොම රෙස්පෙක්ට්. හැබැයි මේ රට ඇතුලේ අපි නීත්‍යානුකූලව වෙන පුරවැසිය විදියට අපි මේ නීතියට ගරු කරන්න ඕනේ. ඒක නීත්‍යානුකූලව සිද්ධ වෙන තැන තමයි UAE එම්බසි එක, ඒකේ කන්සුලේට් ඔෆිස් එක ඩුබායි වල තියෙන. ඒකෙත් මේ වෙලාව වෙනකොට පැය 24 පුරාවටම කලෙක්ෂන් සෙන්ටර් එකක් පවත්වාගෙන යනවා. ඒකේ නිලධාරීන් මහත්මියන් මේ වෙලාවෙත් සෑහෙන මහන්සි වෙනවා. ඒ වෙලාවට අපි යමු ඇතුළට බලන්න ඒක ඇතුලේ කොහොමද වැඩ වෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙතන තමයි මේ කන්සුලේට් එකේ ඩුබායි කන්සුලේට් ඔෆිස් එක ඇතුලේ මේ කලෙක්ෂන් සෙන්ටර් එක. මේකට සෑහෙන බඩු ප්‍රමාණයක් දැනටත් එකතු වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති ලොකු ස්පේස් එකක් තියෙනවා. තව ගොඩක් අයට ගෙල්ල දෙන්න පුළුවන්. 7 වෙනිදා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා වෙනකම් පැය 24 පුරාවලට ඔයාලට ඕනම වෙලාවක ඇවිල්ලා මෙතනට ඔයාලගේ ඩොනේෂන්ස් දෙන්න පුළුවන්. ඔයගොල්ලොන්ගේ ඕනම දෙයක් ඕනම වෙලාවක අරන් ඇවිල්ලා මෙතනට බාර දෙන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න ලිස්ට් එකක් තියෙනවා. එම්බසි එකකින් ප්‍රොඩියුස් කරපු ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකත් අපි දාන්නම් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකත් එක්ක. ඔයාලා ඒක ෆලෝ කරලා ඒකට තියෙන ඒ අදාළ බඩුම ඒ අවශ්‍ය ක්වොන්ටිටිස් දාලා තිනවා. ඒවම අරගෙන එන්න ෆුල් try කරන්න. මෙතන ඩුබායි කන්සුලේට් එකටයි අබුඩාබි එම්බසි එකටයි දෙකටම දෙන්න පුළුවන්. ඕගොල්ලෝ බඩු අරන් එනකොට එක දෙයක් මතක තියාගන්න. ඔයාලා ගෙන අයිටම් එක, ක්වොන්ටිටි එක, පැක් සයිස් එක ඒවා වෙන වෙනම ලියාගෙන එන්න කොච්චර තියනවාද කියලා. මොකද මෙතන මහත්තුරු ඒ දේවල් එකින් එකට හරියට ඒ දේවල් හරියට මොනවද ඩොකියුමන්ට් ටික එන්ටර් කරනවා. ඒ නිසා එහෙම ලියාගෙන එන එක හරි පහසුයි. මෙතන තියෙන ගොඩක් අයගේ බඩු වෙන නිසා ඒක කිව්වේ. අනිත් එක තමයි ඕගොල්ලෝ පුද්ගලිකව එකතු කරන කිසිම කෙනෙක්ට මම ඉස්සෙල්ලත් කිව්වා මේක ඇතුළේ නීත්‍යානුකූල විදිහට පුද්ගලිකව ආධාර එකතු කිරීමක් කරන්න බෑ. ඒක නිසා ඒක ගැන හොඳට මතක තියාගෙන මේ එම්බසි එක හරහා යවන දෙයට තමන්ගේ මූලිකත්වය දීලා ඒ කටයුතුත් එක්ක එකතු වෙන්න. ඊළඟට මුදල් ආධාර කරනවා නම් ඕගොල්ලෝ රජයෙන් ගිණුම් අංක කිහිපයක් මඳුන්වලා දීලා තියෙනවා. ඒ ගිණුම් අංක වලට තමන්ගේ මුදල් ලබා දෙන්න නැත්නම් පුද්ගලිකව තමන් හඳුනන කෙනෙක් තමන් බොහොම දන්න කියන කෙනෙක්ට ඒ මුදල් ලබා දීමක් කරාට කිසිදු ගැටලුවක් නැහැ. නන්නාඳුනන අයට Facebook එකේ සමාජ දාලාවල ප්‍රසිද්ධ අයට ඒගොල්ලොන්ගේ දේවල් වලට මුදල් බැර කිරීම එයාලට බඩු භාණ්ඩ ලබා දීම UAE law එක හැටියට වැරද්දක්. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. ඔයාලා නීත්‍යානුකූල විදියට හරි දේ කරන්න. මේ අපිත් බොහොම සුළු පිරිසක් අපි 4-5 දෙනෙක් අපි එකට ඉන්න මේ යාළුවෝ පිරිසක් ඇවිල්ලා තමයි මේ අද පොඩි ඩොනේෂන් එකක් දුන්නේ. මම දාන්නෙම නෑ. මේක දාන්න මූලිකම හේතුව උනේ මේ UAE වල ඉන්න අය මේක නීත්‍යානුකූල විදියට තමන්ගේ රටේ අසරණ වෙලා ඉන්න අයට බඩු ටිකක් යවන්නේ කොහොමද? මුදල් ටිකක් දෙන්නේ කොහොමද? රට ගැන මේ වෙලාවේ තියෙන නීති රාමුවට ඇතුළත්ව ඒ වැඩ ටික කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරන්න කට්ටියට පොඩි මොටිවේෂන් එකක් එන්න තමයි මේ වීඩියෝ එක කරේ. Thank you very much.